මම ඩොක්ටර් චන්ද ජයසූරිය බෙල්ලේ හරිමැද ගෙඩියක් එක ගෑනුලා මේක ආවා. එයා ගිලිනකොට උඩට යනවා ඒ ගෙඩිය. දිවෙලියට දානකොට ගෙඩිය තව ටිකක් එළියට එනවා. එතකොට මේ හරිමැද්දේ මෙහිම ඒක නිකන් වතුර පිරිච්ච තරලක් පිරිච්ච ගෙඩියක් වගේ තමයි ඒක පේන තිබුණේ. හරියට හරිමැද මෙහෙම තිබුණේ. මේ දැන් හරිමැද මේ විදිහට තියෙන ගෙඩි සාමාන්‍යයෙන් එක්කෝ කුද්දේටි එහෙම නැත්නම් තයිරොයිඩ් ග්‍රන්ථියට සම්බන්ධ ඒවා. තයිරොග්ලොසසිස් කියන ගෙඩිය තමයි මෙයාට ඇවිල්ලා තිබ්බේ. ඒක උපතින්ම එන එක. අපි මේ ගෙඩිය හැදෙන හැටි ඒකේ විස්තර ටිකක් කතා කරමු. එචි වෙලෙන්ගංග நாக்கு வெளியே போடுங்க මෙන්න මෙහෙම මේ ගන්න අල්ලන්න නිකට நாக்கு வெளியே போடுங்க උල්ලකෝ තිස් කියන්නේ අපි මව් කුසේදී මේ තයිරොයිඩ් ග්‍රන්ථිය දිව ළඟ තමයි ඉස්සෙල්ලම තයිරොයිඩ් ග්‍රන්ථිය හැදෙන්නේ. ඊට පස්සේ මෙහෙම පල්ලෙහාට ඇවිල්ලා බෙල්ලට එනවා. මේ තියෙන කශේරුකා, මේ තියෙන දිව, මේ තියෙන ගලනාලය, ශ්වාසනාලයට ඉදිරියෙන් තමයි තයිරොයිඩ් ග්‍රන්ථිය තියෙන්නේ. එතකොට දැන් මේ මව් කුසේදී මුලින්ම මේක ඇති වෙන්නේ දිව ළඟ. ඊට පස්සේ මේ පොඩි ට්‍රැක් එකක්, ඒ කියන්නේ පොඩි පාරක් වගේ එකකින් මේක පොඩ පල්ලෙහාට එනවා. එතකොට මෙතන මේ මුලදී මේ හරිය ඊට පස්සේ මෙහෙම ඇවිල්ලා අන්තිමට බෙල්ලට තයිරොයිඩ් ග්‍රන්ථිය. මේ ආපු ට්‍රැක් එක එහෙම නැත්නම් මේ පාරේ සමහර වෙලාවට ටිෂුස් ඉතුරු වෙලා ඒ පැතුලට සිස්ට් එකක් වගේ. ඒ කියන්නේ තරලයේ පිරිච්ච ගෙඩියක් වගේ හැදෙන්න පුළුවන්. ඒවට තමයි මේ තයිරොග්ලොසසිස් කියන්නේ. ඒතර විශේෂයෙන්ම මේක මේ හයොයිඩ් බෝඩ් එක කියලා බෝඩ් එකක් තියෙනවා බෙල්ලේ. ඒක ආශ්‍රිතව තමයි මේ සිස්ට් එක හැදෙන්නේ. එතකොට දැන් ඔබට මේ පෙන්නලා තියෙන්නේ අපි දිවේ ඉඳලා මෙහෙම පල්ලෙහාට එන සම්පූර්ණ ට්‍රැක් එක. එතකොට දැන් අපි ඉවත් කරපු රෝගියාගේ මේ හයොයිඩ් බෝඩ් එකට ආශ්‍රිතව තමයි මේ සිස්ට් එක තිබුණේ. ඇයි මේ සිස්ට් එක අයින් කරන්න ඕනේ කියනවා නම් මේ සිස්ට් එක පැසවන්න පුළුවන් ශ්වසන මාර්ගයට පොඩි සම්බන්ධයක් තියෙන හින්දා හෙම්බිරිසාව කැස හැදෙනකොට මේක පැසවලා ගෙඩියක් එන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට මේකේ කාලයක් තියෙනකොට වැඩිහිටි වයසේදී වෙනකම්ම මේක තියෙනකොට සමහර විට පිළිකා හැදෙන්න පුළුවන්. තයිරොයිඩ් ග්‍රන්ථිය හැදෙන වර්ගයේ පිළිකාම මේක ඇතුලේ හැදෙන්න පුළුවන්. ඒක නිසා තමයි අපි මේක ඉවත් කරමු කියන්නේ. උපතේදී සිටේන ලෙඩක් වුණාට චූටි බබා කාලේ මේ තයිරොයිඩ් එකේ සිස්ට් එක හැදෙන්නේ නැහැ. මේක සාමාන්‍යයෙන් තරුණ වයසේදී මැදිවියේදී වගේ තමයි පේන්න ගන්නෙ. ඉතින් ඔබට හිතෙන්න පුළුවන් උපතින්ම උප එකක් නම් මේක උපදිනකොට තියෙන්න ඕන කියලා. නෑ, ඒ සිස්ට් එකට තරලය පිරීලා ලොකු වෙලා පේන්න ගන්නෙ අපි ටිකක් ලොකු වුණාට පස්සේ තමයි. දැන් මේ තයිරොග්ලොසසිස් එක ඩයග්නෝස් කරනකොට මේ විදිහට දැන් ඔබට පේනවා ඇති මේ මෙතන බෙල්ලේ පොඩි සිස්ට් එකක් තියෙනවා. මේක කොහොමද අපි දැනගන්නේ තයිරොයිඩ් එක නෙවෙයි තයිරොග්ලොසසිස් එකමයි කියලා. මේක තමයි කරන්න ඕනේ දේ. ලෙඩාගේ මේ ගෙඩිය දිහා බලන් ඉනකොට අපි ලෙඩාට දිව එළියට දාන්න කියන්න ඕනේ. එතකොට මේ සිස්ට් එක ටිකක් උඩට එනවා. මොකද මේ තයිරොග්ලොසසිස් එක මම ඔබට කිව්වා දිවට සම්බන්ධයක් තියෙනවා කියලා. මොකද මේ අපි දැන් මව් කුසේදී දිවේ ඉඳලානේ තයිරොයිඩ් ග්‍රන්ථිය පල්ලෙහාට යනකොට මග ඉතුරු වෙන ට්‍රැක් එකේ කොටසකින් මේක හැදෙනවා කියලා. එතකොට දැන් මේ ඔබට පේනවා ඇති මෙතන තිබ්බ සිස්ට් එක දිවේ එළියට දානකොට පොඩ්ඩක් උඩට යනවා. දැන් අපි පරීක්ෂා කරපු රෝගියාගේ මේ අපි ඔබට පෙන්නනවා බෙල්ල ඒ ගෑනු ළමයාගේ මේ සිස්ට් එක දිවේ එළියට දානකොට ටිකක් උඩට යනවා පේනවා. තයිරොග්ලොසසිස් එක පැසවපු එකක් අපි දැන් ඔබට පෙන්නනවා. හොඳටම රතු වෙලා ගෙඩියක් ඇතුළත එකක්. දැන් මම ඔබට කිව්වනේ මේ තයිරොග්ලොසසිස් එක ඉවත් කරන්න ඕනේ මේක පැසවන්න පුළුවන් හින්දා කියලා. මේ තියෙන්නේ වැඩිහිටියෙක්ගේ බෙල්ලේ මේ තිබ්බ තයිරොග්ලොසසිස් එකක් පැසවලා තියෙන ආකාරය ඔබට පේනවා රතු වෙලා තියෙනවා. ගෙඩියක් ඇවිල්ලා මේක පිපිරෙන්නත් වගේ එනවා. දැන් මේ වගේ තත්ත්වයක් ඇති වුණොත් නැවත මේක ඉවත් කරන්න ගියාම ටිකක් කරදර වෙනවා. ඒක නිසා අපි හැමතිස්සෙම වග බලා ගන්න ඕනේ මේක පැසවන්න ඉස්සෙල්ලා මේ තයිරොග්ලොසසිස් එකයි. මේ තයිරොග්ලොසසිස් එක ඔපරේෂන් කරනකොට මෙතන තියෙනවා බෙල්ලේ බෝඩ් එකක් හයොයිඩ් බෝඩ් කියලා. ඒකේ පොඩි කොටසකුත් එක ගන්න ඕනේ නැත්නම් නැවත එනවා. මේක මේ හරියටම ඔපරේෂන් කරන විදිය අපි ඇනිමේෂන් එකකින්, ඒ කියන්නේ කාටුන් ආකාරයෙන් ඔබට පෙන්නනවා දැන්. මෙතනින් පොඩි ඉන්සිෂන් එකක් දාලා ඊට පස්සේ අපිට මේ විදිහට මේ බෙල්ල එක්ස්පෝස් කරගන්න ඕනේ. මේ තියෙන්නේ හයොයිඩ් බෝන් එක. මේ යට තියෙන්නේ කොළ පාටට මේ සිස්ට් එක තමයි මේ තියෙන්නේ. ඒකට මේ බෝන් එක සම්පූර්ණයෙන්ම එක්ස්පෝස් කරලා මේ ගෙඩිය ගන්නකොට මේ බෝන් එකේ මැද කෑල්ල මේ පොඩි කෑල්ලක් එක ගත්තේ නැත්නම් මේ ගෙඩිය නැවත එනවා. මොකද මේ තයිරොයිඩ් ග්‍රන්ථිය ට්‍රැක්ට් එක මේ බෝන් එකට යටින් යනවා. ඒ හින්දා අපි මේ ගන්න විදිය තමයි පෙන්වන්නේ. මේ බෝන් එකේ මැද කෑල්ලකුත් එක ගත්තාම නැවත මේ ගෙඩිය
ඔපරේෂන් එකෙන් පස්සේ නැවතෙන එක නවත්තන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහට මැහුමක් දාලා ඔපරේෂන් එක මේ ඉතාම සාර්ථකව ඉවර කරන්න. පොඩි ඩ්‍රේන් එකක් සමහර වෙලාවට දානවා. හැමතිස්සෙම අවශ්‍යත් නැහැ. තුවාලෙට මේ විදිහට මැහුම් දානවා වෙනකොට පොඩි ස්ට්‍රිප්ස් ටිකක් දාන්න පුළුවන් අපිට.